වන සතුන් මිනිසුන්ට හුරුයි. උන් මිනිස්සු එක්ක ජීවත් වෙන්න ආසයි. මේක තමයි නියම කෑම. මේ වගේ රස කෑමක් මං කාලා නැහැ. මෙතන තත්ත්වය ඉතාමත් බරපතලයි. හමුදාව ප්‍රදේශය වට කරලා තියෙන්නේ. අනේ දෙයියනේ. බේරගන්න. මාව බේරගන්න. මම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙනවා. බලන්න මේ කැලේ තියෙන ලස්සන. මේ වගේ තැනක් මම කවදාවත් දැකලා නැහැ. අනේ දෙයියනේ මාව බේරගන්න. වතුර ගලනවා. මෙතන සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා අපි තවම හරියටම දන්නේ නැහැ. නමුත් මේ පිටසක්වල යානය කඩා වැටිලා තියෙනවා. අයිදෝ මාව බේරගන්න. පිටසක්වලේ මගේ පස්සෙන් එනවා. එක තමයි වෙන්න ඕනේ. අපි බලමු. හැමදේම පාලනය කරලා තියෙන්නේ. මගේ කුක්කු බලන්න දෙන්න ලයිව් එකට. ආසයිනේ ලයික් කරන්න ෂෙයා කරන්න. ආයුබෝවන් මසුන් අල්ලන්න. අනේ දෙයියනේ. එතකොට ඒ යකා එකපාරටම ඉස්සරහට පැන්නා. මේ ලියවිල්ල තියෙන දේවල් ඇත්ත වෙන්න බෑ. මම කොහෙද ඉන්නේ? මේ සිතියම වැරදි. මාව බේරගන්න. එයාලා මාව කණ්ඩ හදන්නේ. යන්න. මෙතනින් යන්න. මොකද මේ කරන්නේ? පරිස්සමෙන් පුතේ. හයියෙන් යන්න එපා. මාව බේරගන්න. මාව බේරගන්න. කොළඹ ට්‍රැෆික් එක හිර වෙලා මගේ හීන පේනවා දුර. බස් එක සෙනග අතරේ මගේ රැප් එක තමයි මට සැනසුම. ලංකාවේ ප්‍රථම දිය යට දුම්රිය ගමනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අනේ දෙයියනේ මාව බේරගන්න. මේක නම් මගේ අන්තිම දවස් ටික වෙන්නේ නැති. මට ගොඩක් බයයි. මගේ ආදරේ ඔයාට විතරයි හැමදාමත්. අනේ දෙයියනේ මාව බේරගන්න. අර ගෙදර නැන්දම්ම පුතාට හොරෙන් සල්ලි දෙනවා. අනේ දෙයියනේ මාව බේරගන්න. දෙයියනේ මම මේ කුණාටුවට මුහුණ දෙන්න සූදානම්. බලන්න මේ පාරවල් ගොඩනැගිලි ඔක්කොම හෙල්ලෙනවා. අර බලන්න සුදු අලියෙක්. කොහෙද මේ මිනිස්සු ගියේ?